මගේ හොදන තියෙන රෙදි ටික කවුරු හරි ගෙනිච්චාද එකක්වත් නෑනේ. ඒ ටික මම හොදලා අයන් කරලා නමලම ගෙනාවා. ඊන මං කබඩ් එකට දාලා එන්න. ඈ? වෙන්දට මගේ තියා යාගේ රෙද්දක්වත් හොද ගන්න නැති කෙනා අද මොකද මේ? කුස්සියට නැගීමට පඩිපෙළක් තිබෙනවා නම් ඒ ඔබට ප්‍රශ්නයක්. ඔයා කන්නද හදන්නේ? මේ ඔර බෙදාගෙන ආවේ. අයියෝ බෙදලා කතා කරා නම් ඉවරනේ. කොහොමත් ඉතින් අත හොදන්න මං යන්න දෙපයි. අත හොදන්නේකුත් ගෙනාවා. මොකක් කරේ අවුලක් තියෙනවා? බලපන් අක්කයි උඹයි දෙන්නම එකයි. ගෙදරට වෙලා ඔහේ ඉන්න කිසි වැඩක් කරන්නේ නැහැ. ඔක්කොම වැටිස් කරන්න ඕනේ මමනේ. අක්කට බනින්නේ පාම්මේ. බලන්න අක්කා පියනේ කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ වගේ අක්කා කෙනෙක් හම්බුනේ මගේ වාසනාවකට. මේ චූටි බොරුවට බටර් ගාන්නේ නැතුව ඇත්තටම ඔයාට මගේ මොනවද ඕන කියලා කියන්නකෝ. මොකද ඔයාගේ බටර් මට දරා ගන්න බෑ. ඒ තරමට ලිස්සනවා. ඒකනේ මටත් තේරුණා. වෙනදට ණයයි මුගටියයි වගේ රණ්ඩු කරන චූටි අද මොකද මේ පූල් පැටිය වගේ.